සුබ දවසක්. අද දින ලෝකයේ සෑම රටක්ම පාහේ HIV ආසාදිතයන් සහ AIDS ආසාදිතයන්ගේ දිනය සමරනු ලබනවා. මේ දෙසැම්බර් 1 වෙනි දින ලෝකය මේ දිනය සමරනු ලබන්නේ ඒ ආසාදනයට පත්වෙච්ච ජනතාව සිහිගැන්වීමක් සඳහා. එතකොට අපි බලමු මොකක්ද මේ HIV කියන්නේ AIDS කියලා කියන්නේ. HIV කියලා කියන්නේ අපි මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසයට. AIDS කියලා කියන්නේ නතු කරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා ලක්ෂණ වලට තමයි AIDS කියලා කියන්නේ. මේ වෛරස් දෙකම ආසාදිත පුද්ගලයන් ලෝකයේ පුරා බොහෝ සංඛ්‍යාලේඛන හරියට නැතත් මිලියන 40.8කට අධික සංඛ්‍යාවක් 2024 සංඛ්‍යාලේඛනවල පෙන්වුම් කරන ලෝකයේ පුරා තිබෙනා ව්‍යාප්තිය. මේක සුළු කොට තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් වෛද්‍ය විද්‍යාව අනුව සම්පූර්ණ සුවයට ප්‍රතිකාර නැතත් යම්කිසි පාලනයක් එක්ක ජීවත් වීමට හැකි ක්‍රමවේදයන් මේ ආසාදිතයන්ට ලබා දෙනු ලබනවා. අපි කල්පනා කරොත් ශ්‍රී ලංකාව පුරා තිබෙනා වූ තත්ත්වය මොකක්ද කියලා. 1987 ලංකාවට පළමු HIV ආසාදිතයා ඔහුට වැළඳෙන්න විදේශීය රටකදී ඔහු ලංකාවේදී සොයා ගන්නවා. දැන් ලෝකයේ අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව අපි ශ්‍රී ලංකාව දිහා බැලුවම ව්‍යාප්තිය සහ ප්‍රතිශතය සාමාන්‍ය මට්ටමක තිබුණත් මේ අද වෙන විට 2025 වසර වෙන විට මේක ඉතාමත් භයානක තත්ත්වයකට මුහුණ පාලා තිබෙනවා. දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන තමයි අපි ගොඩක් වෙලාවට භාවිතා කරනු ලබන්නේ. මේ වෙන විට 6000කට කිට්ටු වෙන පිරිසක් ආසාදිතයින් වාර්තා වෙලා තියෙනවා අපේ දේශීය පුරා. මේක ප්‍රිය සහෝදර සහෝදරිය ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. දැන් මේක වාර්තා වෙන්නේ බෙහෙත් ගන්න එක්ක රෝහලකට එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න උපදෙස් ගන්න වෛද්‍ය ආයතනයකට ගියාම ලැබුණා වූ දත්ත. දැන් මීට වඩා බොහෝ පිරිසක් ඉන්නවා අපේ සමාජයේ අද වෙනකොට මේ ආසාදිත වෙලා මේ වෛරසයත් සමග ජීවත් වෙන ප්‍රජාව. ඒගොල්ලෝ මේ වාර්තාවලට අහුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බෙහෙත් ගන්නවත් වෛද්‍ය ප්‍රතිකාර කරන්නවත් එහෙම නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ දන්නේ නැතුව ගොඩක් අය මේකත් එක්ක ජීවත් වෙනවා. දැන් ලංකාව වැනි රටකට මේක කිසිසේත්ම සුදුසු තත්වයක් නෙමෙයි. දැන් මේ ආසාදනය වෙන ක්‍රමවේද ප්‍රධාන ක්‍රමවේද 3යි තියෙන්නේ. ක්‍රමවේද 3 අපි කවුරුත් දන්නවා. ආසාදිත පුද්ගලයෙක් සමග ලිංගික අනාරක්ෂිත ලිංගික කටයුත්තක් යෙදී ඊළාට මවගෙන් දරුවාට ඒ දරුවා බිහිවීම තුළ මව් කිරිවල තරලතුර ඒ ආශ්‍රිතව බෝ වෙන ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි රුධිර ආසාදිත පුද්ගලයෙක්ගේ රුධිර පාරවැලෙනිය. එහෙම නැත්නම් අපි දැන් මේ මත්ද්‍රව්‍ය වලට බැහැවුවන් භාවිතා කරන්නා ওই සිරින්ජර් තුළ ඒ ආසාදිත පුද්ගලයෙක් ඉන්නවනේ ඒක අනිත් කෙනා විදගත්තම මේක ආසාදනය වෙනවා. මේ ක්‍රමවේද 3 අතරින් අපේ රටේ ප්‍රධානම ක්‍රමවේදය වෙන්නේ මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තුලින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් මේ මව් කුසෙන් බිහි වුණු දරුවන් බොහොම අල්පයි. ඇඟිලි ප්‍රමාණයටත් වැඩි අල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් අර මං මුලින් කිව්වාගේ මේකට බෙහෙත් තියෙන නිසා මිනිස්සු සමහර වෙලාවට මේ බෙහෙත් එක්ක ජීවත් වුණත්
මොවුන් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් තුළ යෙදිලා මේක ව්‍යාප්ත වීම තව තවත් සක්‍රිය කරනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඔබට හිතන්න පුළුවන් මේකට ගොදුරු වෙන ප්‍රජාව කවුද කියලා. දැන් අපේ රටේ පහුගිය කාලයේ ඔබට මතක ඇති මේක ඇත්තටම මේක වැඩි දියුණු වුණේ මේ කොරෝනා වසංගතයත් සමගම. මේ කොරෝනා වසංගතයත් සමගම බොහෝ පිරිසකට විශේෂයෙන්ම පාසල් යන දරුදැරියන්ට මොබයිල් ෆෝන් එක, ජංගම දුරකථනය, තාක්ෂණය භාවිතය වැඩි වුණා. මේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය වැඩිවීම තුළ වුණේ මේ ගැන අත්දැකීම් සහ සොයා ගැනීම වලට මේ තරුණ ප්‍රජාව අත්හදා බැලීම් කරන්න ගොඩක් උනන්දු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ තිබෙන ඉතාම සෝචනීය තත්ත්වයක්. ඔබ පසුගිය කාලේ රූපවාහිනිය එහෙම නැත්නම් වන් ජනමාධ්‍ය තුළ ප්‍රවෘත්ති පළ වුණා. පාසල් දරුවන්ට HIV ආසාදනය වෙලා තියෙනවා. එතකොට අවුරුදු 16ක් අවුරුදු 40ක් ප්‍රමාණයේ ප්‍රජාව මේකට ඩිරෙක්ට් ඒ කියන්නේ කෙලින්ම මේකට සම්බන්ධතාවය දක්වලා තියෙනවා මේ ආසාදනීය වීමට. ඊළඟ කාරණය තමයි මේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම කියන්න ඕන මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තුලත් මේ අනාරක්ෂිත ලිංගික කටයුතු වල යෙදීම තුලින් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක අපි කල්පනා කරොත් මේක ඉතාමත් නරක තත්ත්වයක්. අපි කියනවා අපේ රටේ අනාගතයේ දරුවන් කියලා. දරුවන් තුළ මෙවැනි තත්ත්වයකට මේ ඉඩකඩක් සැලසීම හැටියට වැඩිහිටියන් හැටියට අපිට නිකන් ඉන්න බෑ. වගකිව යුතු ආයතන හැටියට අපිට නිකන් ඉන්නත් බෑ. අපි විශේෂයෙන් මේ සඳහා ක්‍රියාත්මක කළ යුතුයි. ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නොමිලයේ බෙහෙත් දෙන්න රෝහල් පද්ධතිය තුළ ඇති කරලා තියෙනවා ක්‍රමවේදයක්. ඉතින් ඔබ ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. ඔබ කරුණා කරලා මේ ප්‍රතිකාර සඳහා මේ පරීක්ෂණ කටයුතු සඳහා අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. දැන් අපි කල්පනා කරොත් මේ තත්ත්වය වැඩි දියුණු උනේ ඇයි කියලා. විශේෂයෙන් අපි දකිනවා තරුණ ප්‍රජාව තුලත් මේක වැඩියෙන්ම තියෙනවා, වැඩිහිටි ප්‍රජාව තුලත් තියෙනවා. මේ නොදැනුවත්කම, මේ ගැන කිසිම දැනීමක් නැහැ. පසුගිය දිනවල අපිත් සමග අපේ වැඩසටහන් වලදී අපිට මුණ ගැහෙනවා බොහෝ පිරිසක්. ඔවුන් අපිට චිත්‍රවල ලියලා ඉදිරිපත් කරන සාමාන්‍ය ලිංගික කරුණුවක් ඒ ළමයි දන්නේ නැහැ. ඒකෙන් අපිට තේරුම් යනවා ළමයි තුල තිබෙන නොදැනුවත්කම. සමහර වැඩිහිටියන් තුල මේ නොදැනුවත්කම තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ප්‍රජාව දැනුවත් කරන්න ඕන. මම දන්නවා කිතුණු ප්‍රජාවක් හැටියට අපි ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ අපගේ මේ වන්දනා ගමන තුල අපි කරන්නා වූ ක්‍රියාවලියන් තුල අපි නිතරම කියන්නේ ජනතාවට, කිතුණු ප්‍රජාවට මේ HIV ආසාදනය, HIV රෝගය, HIV ව්‍යාප්තිය ගැන කතා කරන්න කියලා. මේකට ලැජ්ජ විය යුතු කාරණයක්වත් පිළිකුල් කළ යුතු කාරණයක්වත් නෙමෙයි. මේක අපි කතා නොකරන තරමට මේ ව්‍යාප්තිය වැඩි වෙනවා. ඉතින් ඔබ ඔබේ දේවස්ථානවල, ඔබේ පළාත්වල, ඔබේ තරුණ කණ්ඩායම්, විශේෂයෙන්ම අපි තරුණ කණ්ඩායම් විතරක් ටාගට් කළා මදි. මම හිතනවා මේකට අපේ වැඩිහිටියන්, සබත් පාසල් දරුවන්ට සාමාන්‍ය ක්‍රමවේදයක් ඔස්සේ මේ ගැන කතා කරන්න ක්‍රමවේදයක් හදාගන්න ඕන. එතකොට අපි දරුවන් තුල මේ දෙසැම්බර් 1 වෙනිදා අද වගේ දවසකට පමණක් සීමා නොකොට මේක දීප ව්‍යාප්තව මේක අඛණ්ඩව කළ යුතුයි. විශේෂයෙන් ඊළඟ කාරණය තමයි යම් කිසි කෙනෙක් ඔබ දන්නවනම් මේ ආසාදනය වෙලා ඉන්නවා කියලා කරුණාකර ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ව කොන් කරන්න එපා.
ඔවුන්ව රැක බලා ගන්න. ඔවුන්ව කොන් කරන්න එපා. මේ කොන් කිරීම තරම් වේදනාවක් මනුෂ්‍යයාට තවත් නැහැ. ඉතින් මේ කොන්වීමට ඇති ලැජ්ජාවට ඇති බිය නිසා තමයි ගොඩක් වෙලාවට මේ පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ නොවී මගහැරලා සිටින්නේ. ඉතින් ඔබ ඔබේ ක්‍රියාකාරකම් තුළ ඔබ ඔබේ වැඩසටහන් තුළ මේ සම්බන්ධව කතා කිරීම අනිවාර්යයි. ඉතින් කොන් කරන්න එපා. කොන් කිරීම තුළ අපි කරන්නේ ලොකු වරදක්. අපේ ස්වාමියෝ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය තුළ තිබෙන්නේ ඔවුන්ව රැක බලා ගන්න. රෝගීව සිටින්නා වූ අය නොයෙක් හේතුන් මත අසරණ භාවයට පත්වෙච්ච අය රැක බලා ගන්න. ඉතින් වෙලා තියෙන්නේ අපි ඒකේ අනිත් පැත්ත. අපි ඔවුන්ව කොන් කිරීම තුළ මේක ඔවුන්ට තව අසරණ භාවයට පත් වෙනවා. ඔවුන් තව දුර්වල වෙනවා. ඉතින් ඔවුන් අපිව රැක බලා ගැනීම අපේ වගකීමක් සහ යුතුකමක්. ඒ සමගම අපි මේ සඳහා විශාල ලෙස ක්‍රියාත්මක කළ යුතුයි වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්. අද බොහෝ ස්ථානවල මේ සඳහා වැඩසටහන් බොහෝ ක්‍රියාත්මක කරනවා. දැන් අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තවත් දෙයක් දැනගන්න ඕනේ. මේ තිබෙනා වූ ගුණාත්මක භාවය. මේක අද දවසට විතරක් සීමා නොකොට ප්‍රජාව මේකට ගොදුරු විය හැකි ප්‍රජාව හඳුනාගෙන අපි ප්‍රජාවත් සමග වැඩ කරන්න ඕන. ඉතින් අපේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තර ගරු මහලේකම් තුමාගේ නිතරම කියන කතාවක් තමයි අපි ප්‍රජාවත් සමග දෙපයින් නැගී සිටින්න ඔවුන් වෙතට යා යුතුයි කියන එක. ඉතින් අපි විශාල වැඩසටහන් කීපයක් මේ වෙනකොට සූදානම් කරලා සහ කරමින් පවතිනවා. ඉතින් ඔබ ඔබේ දේවස්ථාන ඔබේ පළාත් තුළ ඔබට යම් කිසි ක්‍රියාවලියක් කිරීමට අවශ්‍යතාවයක් තිබේ නම් ඔබට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න. තවත් HIV ආසාදිතයන්ගේ දිනයකට පමණක් අද දිනේ සීමා නොකොට මේක අඛණ්ඩව මේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ සියල්ල එක්ව එක්සත්ව එකට එකතු වී ක්‍රියා කරමු. ස්තුතියි.